ආයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඇස්ට්‍රෝ විත් නයන YouTube නාලිකාවෙන් අදත් ඔබට ජ්‍යොතිෂ පාඩමක් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට අපේ නාලිකාවේ තේමා පාඩේ තමයි දැනුම ඇත්තේ බදා ගැනීමට නොව බෙදා ගැනීමටයි. අන්න ඒ දේ තමයි කරන්නේ. හරි. අන්නේ නිසා තමයි මම දන්න දැනුම ඔබට පාඩම් මාලා 76ක් ගෙනල්ලා තියෙනවා මේ වෙනකොට. එතකොට අද 77 වෙනි පාඩම් මාලාව. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුලා රාශිය ගැන. තුලා රාශිය ගැන. හරි. එතකොට අපි මීට කලින් තුලාවට කලින් කන්‍යා රාශිය ගැන කතා කරා. කන්‍යාවට කලින් සිංහ රාශිය ගැන කතා කරා. සිංහයට කලින් කටකය. කටකයට කලින් මිථුනය, මිථුනයට කලින් වෘෂභය, වෘෂභයට කලින් මේෂය. ඔන්න ඒ රාශි 6ක් ගැන කතා කරලා අද කතා කරන්නේ 7 වෙනි රාශිය. හරි. එතකොට දැන් ඔබ 7 වෙනි රාශිය ඉගෙන ගන්නකොට ඔබ ඔය මා කිව් ආකාරයට මුල සිට අගට හෝ අග සිට මුලට මෙනෙහි කරා නම් නැත්තම් කල්පනා කරා නම් එක හා සමාන කරුණු ටිකක් නේද මේ අපිට කියලා දෙන්නේ කියලා හිතෙන්නට පුළුවන්. හරි. එතකොට තව කාරණයක් තමයි කෙනෙකුට මේක හිතට ගැළපෙනවා වෙන්නත් පුළුවන්, තව කෙනෙකුට නොගැළපෙනවා වෙන්නත් පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඔබ ජ්‍යොතිෂය කියලා මේ වෙනකොට ඔබ හිත තුල පවතින්නේ මේ රාශි තුලින් අපි බලන්නේ පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ නැත්නම් ශාරීරික ස්වභාවය. වෙනත් ආකාරයකට කිව්වොත් මේ පලාපල කතනය කරනකොට කෙනෙක්ව හඳුනා ගන්න, කෙනෙක්ගේ ශාරීරික සහ පෞරුෂමය ලක්ෂයන් හඳුනා ගන්න තමයි මේක ප්‍රයෝජනවත් වන්නේ කියලා. අන්න එහෙම හිතනකොට ඔබ සාධාරණයි, ඔබ නිවැරදි. හැබැයි ඔබට දැන් හිතන විදිය. හැබැයි තව ටික කාලයක් ගියාම ජ්‍යොතිෂය පියවරෙන් පියවර ගිහිල්ලා ඔබ මේ ශාස්ත්‍රය පිළිබඳ ගැඹුරු දැනුමක් අවබෝධයක් ආවම ඔබට හිතෙනවා අනේ මීට වඩා දෙයක් තියෙනවනේ කියලා හිතෙනවා. මොනවාද ඒ දේවල්? හරි. ඒ දේවල් තමයි අපි කෙනෙක්ගේ භෞතික හැඩරුව හඳුනා ගන්න රාශිය වැදගත් වෙනවා. ඒ වගේම පෞරුෂය හඳුනා ගන්න රාශිය වැදගත් වෙනවා. ඊළඟට තත්කාලයේදී මේ රාශිය වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තම මුහූර්ත සාධනය කරනටත් මේ තත්කාලය වැදගත් වෙනවා. ඒ වගේම තවත් විශේෂ අවස්ථාවලදී ගණනාවකදී මේ රාශිය කියන දේ ඔබට වැදගත් වෙනවා. ඒ හින්දා රාශි දැනුම කියන දේ අත්‍යවශ්‍යමයි. ඉතින් මේක හරියට ග්‍රහණය කරගන්න ඕනේ. ඒකයි මම මේ හිමින් කියලා දෙන්නේ. හේතුව තමයි මේ රාශි ගැන ඉගෙන ගන්නකොට අපි හිතනවා මේක එක සමානව වගේනි කියලා. එතකොට මේ සමාන දේ තුලින් අසමාන දේ හඳුනා ගන්න එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. අන්න එතෙන් තමයි සියුම් දැනුම අවශ්‍ය වෙන්නේ. අන්න ඒ නිසායි මම මේ ආකාරයෙන් මේ දේ ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒක නිසා ඔබට රාශියක් කිව්වම
රාශියක් කිව්වම ඔබගේ මනසේ කොතරම් ප්‍රමාණයක කරුණු කාරණා පෙළ ගැස්විලා කතාන්දරයක් ගොඩ නැගෙනවද? නගා ගන්න පුළුවන්ද? අන්න එතකොට තමයි ඔබට දැනුම ඔබ ග්‍රහණය කරගෙන තියෙනවා. ඔබ තුල රැඳිලා තියෙනවා කියලා ඔබට තීරණයකට එන්න පුළුවන්. ඒක නිසා මේ ශාස්ත්‍රයන් ඉගෙන ගන්නකොට කියනවා ශිෂ්‍යයාගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ගුරුවරයාට සහ ශිල්පයට දක්වන ගෞරවය සහ භක්තිය මතයි කියලා. හරි. එතකොට මෙහෙම කියනකොට ඔබට මේ ගැන යම්කිසි ගෞරවයක් ඇති වෙන්නත් පුළුවන්, නැත්නම් ඔබට මේ ගැන වෙන අදහසක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දැන් මෙහෙම හිතන්නකෝ. මම මේ දේ කියන්නේ ඔබගෙන් ගෞරවය ලබා ගන්න. මට ඔබව ගෞරව කළ යුතුයි කියන කාරණේද? නැහැ. ගුරුවරයා කියන්නේ ඔබට දැනුම ලැබෙන, බුද්ධිය ලැබෙන, ප්‍රඥාව ලබා දෙන ඕනෑම අයෙක්. පැහැදිලි? හරි. එතකොට මම මේකට අද පොය දවසනේ. පොය දවස නිසා මැයි පළවෙනිදා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔබ අහලා තියෙනවනේ මේ අඟුලිමාල කතාව. අඟුලිමාල අහිංසකයිනේ. අහිංසක කියලානේ කිව්වේ. ඒ අහිංසකම නිසාමනේ ඔහු කෙරේ ගුරුවරයාගේ ප්‍රසාදයක් පළ වුණේ. හැබැයි එයා පස්සේ අඟුලිමාල වුණා. ඒ දේ උනේ කේලමක් නිසා. හැබැයි ඒත් ඔහු ගුරුවරයා කෙරෙහි භක්තියෙන් වැඩ කළා. අන්න ඒ දේ කරලා අන්තිමට ආනන්තරිය පාප කර්මයක් කරගන්න යන අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේගේ දිවැසට මේ අඟුලිමාල අහිංසකව හසු වුණේ. අන්නේ ඒ தત્ත්වය නිසා තමයි අඟුලිමාල රහත් උනේ, යම්කිසි தત્ත්වයකටපත් උනේ. අන්න ඒ නිසා තමයි අද අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරනකොට අඟුලිමාල පිරිත ගායනා කරන්නේ. ගායනා කරනවා නෙවෙයි, සජ්ජායනය කරන්නේ. පැහැදිලි නේද? එතකොට අහිංසක විදිහට හිටියා නම් සමහර විට බුදුන් මුණ නොගැසෙන්න තිබුණා, බුදුන්ගේ නෙත නොගැටෙන්න තිබුණා. හැබැයි අහිංසක අඟුලිමාල වෙලා රහත් වෙන නැත්නම් ඒ தത്വයට එන්න ඔහුට උපකාරී වුණේ ඔහුගේ තිබුණ එක ගුණයක් තමයි මේ ගුරුවරයාට දක්වන භක්තිය කියන කාරණේ. ගුරු ගෞරවය, අන්නේ ආශිර්වාදය කියන දේ. ඉතින් ඔබ යම්කිසි කෙනෙක්ගෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා නම් ගෞරවයෙන් භක්තියෙන් ඉගෙන ගන්න. එතකොට ඔබට ඕනෑම දෙයක් පිහිටනවා, සාර්ථක වෙනවා. ඔන්න ඔය தത്വයටපත් වෙච්ච දවසට ඔබට මම මේ උගන්වන පාඩම් පිළිබඳ වටිනාකම වැටහෙන්නට ගන්නවා. ඉතින් අද පූර්විකාව ටිකක් දිග වුණා පාඩමට එන්න. අපි එහෙමනම් තුලා රාශිය ගැන ඉගෙන ගනිමු. තුලා රාශිය. තුලා රාශිය ගැන ඉගෙන ගන්නකොට ඔබට ඉස්සෙල්ලාම මතක් වෙන්න ඕනේ මේ රාශි චක්‍රය කියන්නේ අංශක 360ක ප්‍රදේශයක්. මේ 360 පරාසයේ කොතන කොටසද මේ රාශිය පිහිටලා තියෙන්නේ කියන මතක තියෙන්නට ඕන. හරි. එතකොට පිහිටලා තියෙන්නේ ඔබ ඔන්න මම කලින් සඳහන් කරා වගේ අතීතයට ගිහිල්ලා මේෂ වෘෂභ අංශක 30 ගානේ වෙන් කරගෙන එන්න. අන්න එහෙම එනකොට ඔබට හඳුනා ගන්න හම්බ වෙයි මේ තුලා රාශිය පිහිටලා තියෙන්නේ අංශක 180ත් 210ත් අතර කලාපේ කියලා ඔබට හඳුනා ගන්නට පුළුවන් වෙයි හිතින් හිතනකොට. හරිනේ. එතකොට අංශක 360ක රාශි චක්‍රයේ ගත්තම විශ්ව රාශියේ කීවෙනි භාවයේද හිමිවන්නේ කියලා ඔබට මතක් වෙනවද? හරි.
මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා. හරි. ඒ කියන්නේ 7 වෙනි භාවය තමයි මේ තුලා රාශියට වැටෙන්නේ. හරි. එහෙම යනකොට තව මොනවද ඔබට මතක් වෙන්නේ? හරි. අන්න මතක් වෙන්න ඕනි මේ පෘථුවිය කියන්නේ ගෝලාකාර වස්තුවක්. මැදින් ඉරක් ගැහුවම නැත්තම් මැදින් ඉරක් ගැහුවම කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට උඩ කොටසට අර්ධයයි දකුණට අර්ධයයි උත්තර අර්ධ දක්ෂිණ අර්ධ මැද සම කය නිරක්ෂය. පැහැදිලිනේ? එතකොට මේ රාශිය වැටෙන්නේ අපි පෘථිවි ගෝලය ඇඳම මනසින් ඇඳගත්තම නිරක්ෂයෙන් සමකයින් දකුණට. ඒ කියන්නේ දක්ෂිණ අර්ධ ගෝලයේ තමයි මේ රාශිය පිහිටන්නේ. හරි. අන්න ඔහොම හිතන්න ඕන. ඊළඟට අපි ගත්තම මේ රාශිය අපි දකිනවා නම් අපි නැගෙනහිර අරුගම්බේ වෙරළට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන වාඩි වෙලා හිටියොත් තුලා රාශිය රවිත් සමග මතුවෙන්නේ කුමන කාලයේද? ඔන්න ඔබ නැගෙනහිර පලාතේ අරුගම්බේ වෙරළේ උදේ කාලයේ නැගෙනහිර දිහා බලාගෙන ඉන්නවා ඉර පායනකම්. අන්න ඒ ඉරත් එක්ක රාශිය උදා වෙනවා. ඒ කොයි කාලෙද? අන්න ඒ කාලය තමයි ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මැද භාගයේ. ඔක්තෝබර් මැද භාගය කියන්නේ ඒ කියන්නේ 15 16 17 වගේ ඉඳලා නොවැම්බර් 15 වගේ වෙනකන් ඒ කාලය තුල උදේ 6යි 8යි අතර කාලය තුල ඔබ මතකයට ගත්තා නම් ඔන්න තුලා රාශිය උදා වෙන්නට ගන්නවා. හරි. තුලා රාශිය දැන් මතක් වෙනවා තුලා රාශියට තුලාවට අමතරව තව මොනවා හරි නම් කියනවද? මේ මට මතක් වෙන හැටි මම මේ කතා කරන්නේ නැහැ. එතකොට තුලාවට කියනවා වනිජ කියලා. වනජ නෙවෙයි වනිජ. එතකොට කරණයකුත් තියෙනවනේ භව බාලව කවුලව තයිතිල ගරජ වනජ කියලා. ඒතර වනිජ මේක වනිජ කියන නාමයක් කියවෙනවා. ඊළඟට කියනවා යුක කියලත් කියනවා. ආය කියනවා තවුලී කියලා. තවුලී රාශිය කියලත් කියනවා. ඔන්න නම් 3ක් ඉගෙන ගත්තා. හරි. ඊළඟට අපි බලන්න ඕන මේ රාශිය ගත්තම කාල පුරුෂයා ගත්තම අපි ශරීරයේ වේදනන කොටස් වලට හිස මොහුන නේද පපුව උරහි සත් කියලා බෙදාගෙන එනකොට 7 වෙනි කොටසනේ මැද වගේනේ. අන්නේ නිසා තුලා රාශියට අයිති වෙනවා තුනටිය. තුලා තුනටිය නැත්තම් කොන්දු ඇට පෙළ ආනොයි කොටස තුලා රාශියට අයිති වෙනවා. හරි. දැන් පැහැදිලිනේ. අන්න එහෙම එනකොට අපි දැන් බලන්න ඕන දැන් මේ පෘථුවිය හැදිලා තියෙන්නේ පංචමහා භූත බලය අනුව කියන්නේ. පංචමහා භූත බලය ගත්තම පඨවි ආපෝ තේජෝ වායෝ කියනෝනේ. තුලාව හැදිලා තියෙන්නේ වායෝ භූතයෙන්. වායෝ භූත ගුණය තමයි තියෙන්නේ. එතකොට ඔන්න මේ එකම ඔබ චුට්ටක් හිතලා ගන්න ඕනි වායෝ භූතය තුලත් අනිත් භූත ගුණ තියෙනවා. පඨවි භූතයක් තියෙනවා, තේජෝ භූතයක් තියෙනවා, ජල භූතයක් තියෙනවා.
ඒවා ඉදිරියේදී දැනගන්නට පුළුවන්කම ලැබෙයි. වායෝ භූතයට අයිති එකක්. ඒ කියන්නේ හරි. එහෙම යනකොට දැන් ඔබට හිතෙන්නට ඕන පංච මහා භූත ගුණ යන වායෝ භූත තියෙනවා නම් අපි තව බෙදෙන ආකාරයක් තියෙනවා චර තිර උභය. රාශියේ ස්වභාවය. සෙලවෙන ගතියද නොසෙල්වෙන ගතියද නැත්නම් අතරමැදි ගතියද? එතකොට මේ රාශියේ තියෙන්නේ වායුවේ ස්වභාවය තමයි සංසරණය වෙනවා, චලනය වෙනවා. අන්න ඒ නිසා චර ගතිය තමයි පවතින්නේ. චර. හරි. එතකොට චර ගතිය පවතිනකොට මේ රාශිය ස්ත්‍රී රාශියද පුරුෂ රාශියද? මේ රාශිය පුරුෂ රාශියක්. පුරුෂ රාශියක් කියලා මතක තියාගන්නට ඕන. පුරුෂ රාශියක් කියලා මතක තියාගන්නේ ඔත්තේ රාශි, ඉරට්ටේ රාශි. නේද? එතකොට මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා 7 ඔත්තේ. අන්න ඒ නිසා ඔත්තේ රාශි පුරුෂ රාශිය බවට පත් වෙනවා. එතකොට මේ පුරුෂය කියන්නේ ක්‍රූර ගතියට. ගතිය ක්‍රූර. සෞම්‍ය ගුණය නෙවෙයි තියෙන්නේ ක්‍රූර ගුණය. ඒ කියන්නේ විසම ගුණය වෙනස් වෙනවා. විසම ගුණය සම විසම. ඒ කියන්නේ වෙනස්. විසම ගුණය තමයි මේ රාශිය තුල පවතින්නේ. හරිනේ? හරි. එතකොට මේක වැදගත් වෙනවා තත්කාල හඳහන් බැලීමේදී ධාතු මූල ජීව ගත්තම ධාතු ගුණය තමයි මේ රාශියේ තියෙන්නේ. ධාතු ගුණය. හරි. තව මොනවාද මතක් වෙන්නේ? හරි. ධාතු මූල ගුණය පවතිනකොට අපි දැන් රාශියක් ගත්තම අංශක 360 බෙදෙනවා තුලා 12ට. එතකොට එක කොටසක එනවා දිග අංශක 30ක්. හැබැයි අපි මේක මේ හිස් අවකාශයේ ආකාශයේ පදනම් කරන්නේ තරු රටානේ. හැබැයි ওই තරු කියන ආකාරයට නෑ, වෙනස් ආකාරයට තමයි තියෙන්නේ. එතකොට මේ තරු යා කරලා රාශිවල හැඩයේ සංකේත අඳිනකොට දිග ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් නිසා මේ රාශියේ දිග අඩුද නැත්නම් ගානට තියනවද වැඩිද? හරි. එතකොට මේ රාශිය විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මේ රාශිය දීර්ඝ රාශියක් කියලා. මොන රාශියක්ද? දීර්ඝ රාශියක්. ඒ කියන්නේ දීර්ඝ රාශියක් කියන්නේ අපි රස්ව රාශි, මධ්‍ය රාශි, දීර්ඝ රාශියක්. ඒ කියන්නේ අංශක 30ට වැඩි ප්‍රමාණයක් තියෙනවා මේක දීර්ඝ රාශියක්. දීර්ඝ රාශියක්. හරි. දීර්ඝ රාශියක් කියලා මතක තියාගන්න කිව්වේ. හරි. එහෙමනම් මේ රාශිය ගත්තම මේ රාශිය දීර්ඝ රාශියක් නිසා මේ රාශිය උදා වෙන්නේ හිසින්ද පිටින්ද? හිසින්ද පිටින්ද? අන්න එතකොට හිසින්ද පිටින්ද කියලා මතක් වෙනකොට හිසින් උදාවන රාශිය. හිසින් උදාවන රාශිය. අන්න ඒ හිසින් උදාවන රාශියක්ද කියලා බලනකොට ඔන්න අපිට මතක් වෙනවා මොකක්ද? හිසනම් පවතින්න ඕනේ මිනිස්සෙකුට හෝ සතෙකුටනේ. හරි. එහෙමනම් මේ රාශියේ සංකේතය මොකක්ද? මේ රාශියේ සංකේතය තමයි තරාදියක් අතින් ගත්ත තරුණයෙක් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් කෙට්ටු ශරීරයක් තියෙන අය. එතකොට තරාදී කියන දේ මතක තියාගන්න ඕනේ මෙන්න මෙහෙම.
මෙන්න මෙහෙම තට්ටු දෙකක් තියෙන නේද? එතකොට මෙන්න මෙහෙම තියෙන ඊට පස්සේ මෙතන කොක්කේ මෙන්න මෙතන අර බැලන්ස් වෙන්න තියෙන ස්වභාවයත් එක්ක තරාදියක් අතින් ගත්ත හීන්දෑරි කෙට්ටු ඉලන්දාරියෙක් තමයි මේ රාශියෙන් පෙන්නන්නේ. මිනිස්සෙකින්දා මේක නර රාශියක් කියලා කියනවා. නරයා මිනිස්සෙක් කියලා කියනවා. හරි. එහෙමනම් නරයා මේ රාශිය තරාදිය ඇත්තින් අරගෙන කොහෙටද යන්නේ? තරාදිය ගන්නෙ කුමටද? තරාදිය භාවිතා කරන්නේ වෙළඳාම සඳහානේ. ඒ කියන්නේ වෙළඳ පොළ වෙළෙන්දෝ ගැවසෙන තැන් වෙළඳ ව්‍යාපාර කඩවල් නැත්නම් වර්තමානයේ නම් සුපර් මාකට් නේද? කාගීස් ෆුඩ් සිටි නේද? ඔන්න ඔය වගේ තැන්වල තමයි මේ රාශියේ බලපැවැත්වෙන ප්‍රදේශ බවට ගන්නේ. ඊළඟට බලන්න ඕන හරි. එහෙම තැන්වල බලපවත්වෙනවා නම් මේක බලපවත්වන්නේ දවල් කාලයේද රාත්‍රී කාලයේද? හරි. සාමාන්‍ය මේ මෑත කාලේනේ. ඈත කාලේ වෙළඳාම් කරේ දිවා කාලේ. ඒ හින්දා මේ රාශිය දිවා කාලයට බලවත් වන රාශියක් කියලා මතක තියාගන්නට ඕන. හරි. එතකොට දිවා කාලයට බලවත් වෙන රාශියක් නර රාශියක්. දැන් ස්ථාන ගැන දන්නවා. හරි. ඊළඟට 7 වෙන භාවයේ බලවත් වෙන රාශියක්. හරි. ඊළඟට දිශාව මොන පැත්තටද? මොන පැත්තටද? මේෂය නැගෙනහිර නම් බටහිර දිශාවට තමයි තුලා රාශිය බලවත් වෙන්නේ. හරි. ඔන්න එතකොට දැන් පෙර පාඩම් වල කරුණු කාරණාත් ඔබට මතක් වෙන්නට ඕන නේද? අර මං කිව්වේ නැගෙනහිරින් උදා වෙනවා නම් 7 වෙන රාශිය නැගෙනහිර නම් 7 බස්නාහිර කියන එක බටහිරින් උදා වෙන රාශියක් කියන එක මතක තියාගන්නට ඕන. හරි. එතකොට බටහිරින් උදා වෙනකොට දැන් රාශියේ නවයෙන් එකක් නේ නවාංශකයක් කියන්නේ අංශක 3යි කලා 20ක ප්‍රමාණයනේ. දැන් ඔබ නැගෙනහිර පළාතේ අරුගම්බේ වෙරළට වෙලා ඔක්තෝබර් මාස මැද භාගයේ ඒ කියන්නේ 15/17 සහ නොවැම්බර් 15 වගේ කාලය තුල එහෙ ඉන්නවා කියලා හිතන්නකො. අන්න එතකොට ඔබ දකින්නවා දවසින් දවස සූර්යයත් එක්ක උදා වෙන මොකක්ද? රාශියේ නවාංශකේ වෙනස් වෙනවා. හරි. එතකොට මොකක්ද වෙන්නේ? තුලා රාශියේ පළවෙනි දවසේ ඔබට දකින්නට හම්බ වෙන්නේ තුලා නවාංශකය. දෙවැනි දවසේ වෘශ්චික නවාංශකය. තුන්වෙනි දවසේ නෙවෙයි. දින 3කට වරක්. පළවෙනියම දකින්න තුලා ඊළඟට දවස නෙවෙයි හොඳට මතක තියාගන්න. රාශියක් කියන්නේ අංශක 3යි කලා 20. හරිනේ? එතකොට දිනකට එක අංශකයේ සූර්යාගේ වෙනසක් වෙන්නේ. හරිනේ? එතකොට අංශකයේ ගන්න තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දින 3කට ආසන්න කාලයක්. එතකොට දින 3 බැගින් කියලා හිතන්න පළවෙනියට තුලා, දෙවෙනියට වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන. ඔය විදිහට තමයි රාශි ටික පිළියෙම මතුවෙන්නේ. ඉස්සෙල්ලාම තුලාව මුල් දවස්වල, ඊළඟ දෙවෙනි දවස් කොටසේ වෘශ්චික, ධනු නේද? ඒතර මාසයක් ඇතුළත මේක වෙන්නේ වෙයි. මාසෙක දින 30ක් තියෙනවා. එතකොට නවාංශක තියෙනවා 9ක්. 39න් බෙදුවම අන්න ගත වෙන දින කාණ ඔබට මනෝමයෙන් හිතා ගන්නට පුළුවන්.
හරි. එතකොට මේ රාශි උදා වෙනකොට අපි කියනවනේ මේ ඊළඟට දීර්ඝාන කියලා. එතකොට මුල් කොටස නම් පළවෙනි දීර්ඝාන, ඒ කියන්නේ තුලා. දෙවෙනි කොටසට වැටෙන්නේ මොකක්ද? දෙවැනි කොටසට වැටෙන්නේ කුම්භ. තුන්වෙනි කොටසට වැටෙන්නේ මිථුන. ඒ කියන්නේ තුලා රාශියේ මුල් අංශක 10 තුල වැටෙන්නේ නැත්තම් පවතින්නේ තුලා දීර්ඝානි 10යි 20ත් අතර, කුම්භ දීර්ඝානි 20යි 30ත් අතර, මිථුන දීර්ඝානි තමයි පවතින්නේ. හරි. නවාංශක නව්‍ය ගැන කතා කරනකොට මම උගන්වලා තියෙනවානේ පුෂ්කර නවාංශක. මේක වායෝ රාශියන්නේ. වායෝ රාශියක නම් 6 8 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි පුෂ්කර නවාංශක බවට පත් වෙනවා. බලවත් තැම් බවට පත් වෙනවා තුලා රාශියේ මීන නවාංශකයයි වෘෂභ නවාංශකයයි. හරි. ඒ බලවත් වෙන එක එහෙම වෙනකොට ඊළඟ කාරණේ තමයි නාශාංශක දෝෂයක් කියලා තුගන්ලා දිනනවා. නාශාංශක මතක තියාගන්න තුලාව පුරුෂ රාශියක්නේ. පුරුෂ රාශියක් නිසා 7 වෙනි නවාංශකය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7. ඒ කියන්නේ තුලා රාශියේ මේෂ නවාංශකය මොකද වෙන්නේ? නාශාංශක භාවයට පත් වෙනවා. හරි. එතකොට 20 21 මේ ටික 21 පුෂ්කර 22 නාසාංශක 23. දැන් කරුණු 23ක් මේනොට ඉගෙනගෙන තියෙනවා. හරි. දැන් තුලා රාශිය. තුලා රාශියට බලවත් වෙන ග්‍රහය කවුද? තුලා රාශියට 24 වෙනි කාරණේ තමයි ශනි උච්ච වෙනවා. සෙනසුරු ග්‍රහය උච්ච වෙනවා. සෙනසුරු උච්ච වෙනවා නම් නීච වෙන ග්‍රහයකුත් ඉන්න එපේ. නීච වෙන්නේ රවි ග්‍රහය නීච වෙනවා. රවි ග්‍රහය නීච වෙනවා. රවි ග්‍රහය නීච වෙනකොට අපේ මතකයට එන්න එපැයි මේ රාශිය මුලින්ම කතා කරන්න ඕනි කාරණයක් අමතක වුණා. මොකද්ද? මේ රාශියේ අයිතිකාරයා කවුද? සරාගී සිකුරු, ලස්සන සිකුරුට තමයි මේ තුලා රාශිය අයිති වෙන්නේ. සිකුරු තමයි හිමිකාරු බවට පත්වන්නේ. ඔහොම හිතාගෙන යනකොට වැරදිලාවත් තුලා ලග්නයේ කෙනෙක්ගේ සිකුරු හිටියොත් මොන වගේ යෝගයක් හැදෙයිද? ඒකට කියනවා පියුමාකාර යෝගය පවතින්න පුළුවන්. හරි. ඔහොම යනකොට ඔයාලට මතක් වෙන්නට ඕන නිකන් මතකයේ ගොඩනගන්න ඕන. තුලා රාශියේ මුල් අංශක 10 තුල ඉපදිච්ච කෙනෙක්ගේ 22 වෙනි දීර්ඝානාධිපතිය කවුරු වේද? මුල් අංශක 10 තුල නම් 8 වෙනි අධිපතියන්නේ. ඒ කියන්නේ ඒත් 8 නේද? ඒ කියන්නේ තුලා වෘෂභ අංශක 10යි 20 අතර නම් කවුද? බුධ නැත්නම් කන්‍යා 20යි 30යි අතර නම් මකර දීර්ඝානය 22 වෙනි දීර්ඝාන බවට පත්වන්නේ. මේ කියලා තියෙන්නේ 28 වෙනි කාරණෙන් අපි කතා කරන්නේ 22 වෙනි දීර්ඝානාධිපතිය. මෙන්න මේ ආකාරයටම ඔබට 64 වෙනි නවාංශකාධිපතිය ගැනත් අවබෝධයක් කරගන්නට පුළුවන්. ඊළඟට ඔබට පුළුවන් මෙහෙම ගහලා
තුලාවේ පංච මහා පුරුෂයෝග ගැන උගන්වලා තියෙනවානේ. කවුරු වගේ ඇති වෙන්න පුළුවන් පංච මහා පුරුෂයෝග මොනවද? ශනි ඉඳලා පුළුවන්. සිකුරුට පුළුවන් ලග්නේ ඉඳලා හදන්න. තුලා වෘශ්චික ධනු මකර. මෙතන ඉඳලා ශනිට පුළුවන්. මකර කුම්භ මීන මේෂ. හතේ කුජ හිටියොත් එහෙම ඔන්න. තව ආකාරයකට හදා ගන්න පුළුවන් පංච මහා පුරුෂ යෝගය. කටකේ කවුද ඉන්න පුළුවන්? ගුරු. බලන්න ආකාර කීයට පංච මහා පුරුෂ යෝගය 1 2 3 4 5යි. ආකාර පහකට තුලා ලග්නයට පංච මහා පුරුෂ යෝග හදා ගන්න පුළුවන්. ඉතින් ඔහොම යනකොට ඔබට හිතන්න පුළුවන් තුලා ලග්නයට ලග්නාධිපති සිකුරු නම් සිකුරුත් එක්ක මිත්‍ර කවුද? එතකොට යෝගකාරක 10 කවුද කියලාත් හඳුනා ගන්නට පුළුවන්. හරි. එහෙම හඳුනා ගන්නත් පුළුවන් ඕනනම් මේ රාශියට එන නැකත් මොනවාද කියලා මතක තියා ගන්නත් පුළුවන්. පැහැදිලි? නැකත් කීවෙනි කාරණේ? අපි 28 29 30 කරුණු 30ක් විතර. නැකත් කොහොමද ගණනය කරන්නේ? තේරෙනවද? තුලාවට කාගේ නැකතින්ද පටන් ගන්නෙ? තුලාව පටන් ගන්නේ කාගේ නැකතින්ද? මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා. ඒ කියන්නේ මේෂ සිංහ ධනු පටන් ගන්නවා අස්විද මාමුල කියන කේතුගේ නැකත් වලින්. ඒ නැකත් වල ප්‍රථම ප්‍රාදයෙන්. හරි. එහෙමනම් ඊළඟ රාශිය තමයි මොකක්ද? මිථුන. මේ වෘෂභ මකර කන්‍යා පටන් ගන්නේ රවිගේ නැකත්තල පළවෙනි පාදේ. එහෙමනම් ඔන්න කුම්භ මේෂර මිථුන කුම්භ තුලා පටන් ගන්නේ කාගේ නැකත්තරින්ද? පළවෙනි එක කේතුගෙන්, දෙවෙනි එක රවිගෙන්, තුන්වෙනි එක කවුද? කුජගේ නැකත් වලින්. පැහැදිලි? එතකොට කොහොමද අපි ගණනය කරගන්නේ? හරි. ඔන්න ඔය ආකාරයට ගණනය කරනකොට ඔබට පුළුවන් ගණනය කරගන්න. මේෂ පටන් ගන්නේ කේතුගේ නැකතක නම් වෘෂභය පටන් ගන්නේ රවිගේ නැකතක දෙවැනි පාදයෙන් නම් කේතුගේ 1 රවිගේ 2 එතකොට මිථුනය පටන් ගන්නේ කුජගේ නැකතක 3 වෙනි පාදයේ නම් තුලාව පටන් ගන්නේ කාගේ? එතකොට අස්සිද කැති පළවෙනි කොටසේ නම් මුවසිරස අද පුනාවාස පුස අස්ලිස මා පුවපල් උතුරුපල් 7 සිත නැකත තමයි පවතින්නේ. සිත නැකතේ කීවෙනි පාදේ පටන් ගන්න? සිත නැකතේ 3 සහ 4ත් සා නැකතේ 1 2 3 4ත් විසා නැකතේ විසා නැකතේ 3යි 6යි 1 2 3 පාදත් තමයි පවතින්නේ. ඔන්න ඔය ආකාරයට තමයි අපි රාශියක් ගත්තම රාශියේ කරුණු මතක් කර ආවර්ජනය කර කතන්දරයක් වගේ ගොඩාක් දුරට හිතාගෙන ගිහිල්ලා ලොකු අදහසක් ගොඩනගා ගන්න.
ඉතින් මම මේ ක්‍රමය තමයි කියන්නේ. ඒ වෙන ආකාරය ඔබට කියලා දුන්නා. ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් තව කරුණු කාරණා රැස් කරගෙන අධ්‍යයනය කරගන්න. හරි. එහෙමනම් මේ දැනුම ලබාගෙන ජ්‍යොතිෂය ඉගෙන ගන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. තෙරුවන් සරණයි. ආයුබෝවන්. දැනුම ඇත්තේ පතා ගැනීමට නොව පිතා ගැනීමටයි. ජ්‍යොතිෂ්‍ය ගවේෂණශීලීව විචාරශීලීව ඉගෙන ගැනීමට බොහෝ දේ දන්නා සියල්ල බෙදා දෙන අඳුරදුරු කරන ගුරු සොඳුරු පාරම්පරික ජ්‍යොතිර්වේදී නයන වාදනගේ ගුරුතුමන් මෙහෙවන ඇස්ට්‍රෝ විත් නයන YouTube නාලිකාව සමග ඔබත් එකතු වන්න.